මචං අපි කලින් කතා කරගත්තා වගේ අද මේ අපි කතා කරන්න හිතුවේ මේ ඩ්‍රග්ස් ගැනනේ. ඔව්. එතකොට ඩ්‍රග්ස් වලත් අපි විශේෂයෙන්ම කල්පනා කරේ අයිස් ගැන කතා කරන්න. ඔව්. මොකද මේ තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක මුළු ලෝකෙම තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක විශේෂයෙන්ම ලංකාවේ මේ පහුගිය මාස කීපය ඇතුළත මේ තියෙන වැඩිවීමත් එක්ක අපි අයිස් ගැන කතා කරන්න හිතුවේ. ඔබට මේ අර මේ ඔබට මතකද දන්නේ නැහැ මම පොඩි කතාවක් කිව්වා අපේ ගෙවල් ගාව වෙච්ච එකක්. ඔය දැන් මටත් මතකයි මචං පොඩ්ඩක් ඒකයි අපි කට්ටියට මතක් කරලා දෙමුද මේක කොහොමද අපි මොකද අපිට මේක සමාජයට බලපාන්නේ කොහොමද කියන පැත්තෙන් මේක දිහා බලන එක තමයි මම හිතන්නේ අපිට ගොඩක්ම හොඳ. අපේ ගෙවල් තියෙන මචං කොළොන්නාව පැත්තනේ. ඔව්. ඉතින් අපේ අම්මයි ක්ලාස් එකට මේ පොඩි ගෑනු ළමෙක් ඇවිල්ලා තිබ්බා. ඔය 8 වසරේ 7 වසරේ 8 වසරේ වගේ ගෑනු ළමෙක්. ඒ කියන්නේ ක්ලාස් එක ඇරුණාම අම්මා මේ සමහර වෙලාවට කන්න බොන්නත් දෙනවා. මොකද දවල්ට කාලා නැහැ, රැයට කාලා නැහැ, ඊයේ කාලා නැහැ. ඒ වගේ ප්‍රශ්න. තාත්තා නැහැ. තාත්තා දාලා ගිහිල්ලා මේ තාත්තා මේ අයිස් වලට සම්බන්ධ වෙලා කොහොම හරි පොලිසියෙන් අරන් ගිහිල්ලා ඊට පස්සේ ආපහු ඇවිල්ලා අම්මා තමයි ගෙදර මේ වැඩ කරන්නේ. මේ දුව මේ ළමයා මේ පොඩි ළමයා මේ මොනවද ගෙදර ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා මේ පොඩි මල්ලිව කොහේ හරි ළඟක ගෙදරක තියලා තමයි අම්මා වැඩට යන්නේ. ඉස්කෝලේ ඇරලා ගියපුවම මෙයා එක්කන් යනවා. කොහොම හරි හැබැයි ඕක වෙලා තියෙන්නේ සෙනසුරාදා දවසක මේ ළමයා උදේ මේ ළමයා සමහර දවස්වලට ඉස්කෝලේ යන්නේ නැහැ. දැන් ඔය අපේ අම්මත් මේ අයියේ ඉස්කෝලේ යන්නේ නැත්නම් මේ ඒ කියන්නේ මේ ළමයා බලා ගන්න වෙනවා පොඩි මල්ලියෝ බලා ගන්න වෙනවා. සමහර වෙලාවට මේ මචං මේ එක ගවමයි තියෙන්නේ. ඉතින් ඒක හොදලා දාලා ඒක වෙල්ලලා නැහැ. ඊට පස්සේ දවසේ යන්න බෑ. ඒ වගේ මචං. ඒ කියන්නේ ඒව ඇවිල්ලා මේ අර අපිට රිලේට් කරන්න බැරි හින්දා අපි එක්කෝ ඒවා මගහරිනවා. එහෙම නැත්නම් අපි ඒක දිහා බලන්නේ. මොකද මේවා මේ අර ටූ රටලින්නේ. ඒ කියන්නේ අපිට අර අපිට ආස නැහැ මේ වගේ දේවල් බලන්නවත්. අපිට මේවා සම්බන්ධ කරන්න බෑනේ. එතකොට මම දැන් ඔය ඔබ දැන් ඔය මේ ප්‍රශ්න ගැන කරලා මම දක්වන්නේ නැහැ. ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ දෙනවනේ නිල ඇඳුම් බෙදා දෙනවා. දැන් එහෙම දෙන්නේ නැද්ද? දැන් වවුචර් දෙන කතාවක් තිබ්බනේ. මචං ඒවා කෑෂ් කරනවා මචං. ඒ උගාක් පවුල කට්ටිය මචං ඒක කෑෂ් කරනවා. උගාක් වෙන්නේ ඒක මේ එක්කෝ නිල ඇඳුම් පිටින්ම ඒ කියන්නේ ඇඳුම් යාර ඇඳුම් දුන්නොත් ඇඳුම් පිටින් විකුණනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට මචං රුපියල් 100කට 200කට වෙන්න පුළුවන්. මම දැකලා දිනවා අපේ ගමේ උග වුණ තරම් වෙලා තියෙනවා. මේ එතකොට එහෙම නැත්නම් අර වවුචර් එක දුන්නොත් වවුචර් එක පිටින්ම දීලා දානවා. එතකොට මේ ළමයා කොහොම හරි සෙනසුරාදා දවසක ඉඳලා කොහොම හරි හැන්දෑව වෙනකන් අම්මා ඇවිල්ලා නැතුව මේ ළමයා පොඩ්ඩක් මේ කවුද මේ ගෑන් ළමයා පොඩ්ඩක් එළියට ගිහිල්ලා තිනවා රෙදි හොදන්න හරි මොකේකට හරි. එතකොට මචං ඒ කියන්නේ ගෙවල් කරුවරයි. ඒ කියන්නේ දවල් වෙලාවට උනත් ඒ ගෙවල් කළුවරයි මචං. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ලෑලි වලින් හදපු විටි කොළ ගහපු අන්තිම අසරණ පල්ලෙහාම් මට්ටමේ ගෙවල්. ඉතින් මේ කුප්පි ලාම්පුව පෙරලිලා මේ ළමයා එනකොට මේ මෙට්ටේ ගිනි අරගෙන මේ මල්ලි එතනම පිච්චිලා නැති වෙලා. මට මතක හැටියට අවුරුදු 2යි මල්ලිගේ වයස. 2යි හෝ 3යි හරි. ඊට පස්සේ මම වයස 8ක ළමයෙක් කොහොමද ඒ එච්චර දැනුම් තේරුමක් නැහැනේ කොහොමද වයස දෙක බලාගන්නේ. නෑ මචං අක්කා 8 වසරේ. 8 වසරේ කියන්නේ ඔව් 13ක් වගේනේ. 12 13ක් වගේ. පොඩි ඒත් පොඩි ළමයි. ඔව් ඊට පස්සේ ඇවිල්ලා තිබ්බා මේ ඉස්කෝලේ ක්ලාස් එකට ඇවිල්ලා මේ අඬා කිව්වලු මේ අනේ මම බැලුවා මට ඒක මේ තේරුන්නේ නැහැ මගේ අතේ තමයි වැරද්ද. ඔය වගේ කතා දිහා බලන්න මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මචං අපි ඔය වගේ කතා දිහා බලන්න අපි අකමැති මොකද අපිට ඍජු සම්බන්ධයක් නැති හින්දා. දැන් ලංකාවේ බොහෝ ප්‍රශ්න වලට අපිට විසඳුම් හොයන්න බැරි මොකද එක්කෝ අර මේ පොඩ්ඩක් සමාජයෙන් එළියට ආපු අය මේ නිදහස් අධ්‍යාපනයෙන් හරි නැත්නම් බිස්නස් එකක් කරලා හරි කොහොම හරි පොඩ්ඩක් ඔළුව උස්සපු ගමන් අපි මේ ප්‍රශ්න වලින් ඈත් අයින් වෙනවා. එතකොට අපේ පවුලේ එක්කෙනෙක් අයිස් ගහන්නේ නැහැ කියලා අපි දන්න කවුරුවත් අයිස් ගහන්නේ නැහැ කියලා අපේ ඔෆිස් එකේ අයිස් කවුරුවත් ගහන්නේ නැහැ කියලා අපිට අත්ගාලා ඒකෙන් අයින් වෙලා අපිට කරන්න දෙයක් නැහැ කියලා අපි මේ අයින් වෙනවා. අන්න ඒක තමයි මේ හුඟක් වෙලාවට මේ මිනිස්සු අපි අතරම ඉඳගෙන මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙනකොට අපිට හොයාගන්න බැරි වෙන්නේ. මම දකින්නේ මේක අයිස් ගහනවා කියන්නේ අතරම අයිස්බර්ග් එකක් කියන්නේ
අපිට පේන එකට වඩා ඊට යට තියෙන ප්‍රශ්න ගොඩක් වැඩි. මොකද ඒ කියන්නේ ඔය වැඩි. ඔය කියන්නේ දැන් ඔය ළමයාගේ ප්‍රශ්න ගත්තොත් එහෙම ඒ ළමයාව දැක්කා ඒ කියන්නේ ඒ ළමයාගේ අතින් අත්තරද්දක් වෙලා ඒ ළමයාගේ මල්ලි නැතිලා බට ඒ ළමයාට එතනට ඒ තත්ත්වයට ආවේ ඒ ළමයාගේ අම්මට ඒ ළමයාත් එක්ක කාලය ගත කරන්න බැරිලා. ඒකට හේතුව තමයි තාත්තා මෙහෙම ළමයාව දාලා ඒ කියන්නේ ඒගොල්ලන්ව දාලා ගිහිල්ලා ඒක මට තේරෙන හැටියට ළමයාව දාලා ළමයා ඒක පවුල දාලා ගිහිල්ලා එයා මේ මත්ද්‍රව්‍ය වලට බැහැ වෙච්ච එක. නැතුව මේ ඔව්. ඒකේ අර ප්‍රතිඵලයක් තමයි මේක. බට අර ඒක අර අපිට ඒක අර ඩිරෙක්ට් ලින්ක් එකක් හොයාගන්න අමාරු එකපාරට. මට ඉතින් අන්න ඒකයි. ඔව්. ප්‍රශ්නේ ඒකයි. ඔව්. ඔව්. ඒ කියන්නේ දැන් මම අර උඹ කියපු කතාව තමයි ඇත්ත. මම කියන්නේ මේ අර අපි දැන් අපි ඩීටැච් වෙලා ඉන්නේ. ඒකින්ද අපිට ඔය ලින්ක් එක පේන්නේ නැහැ. සහ අපි එක්කෝ ඒක තේරුම් ගන්න හෝ ඒක දිහා බලන්න තරම් ධෛර්යයක් අපිට නැහැ. මොකද අපි සේෆ්නේ. අපි ඔව්. කොහොම හරි ෂේප් එකේ ඉන්නවා. ඒකින්ද අපි ඔය සබ්ජෙක්ට් එක දිහා බලන්නේ නැහැ. දැන් හුඟක් වෙලාවට අපි කරන්නේ මචං සමාජයෙන් කපාහරණයනේ මේ කුඩ්ඩෙක් මොකද්ද මේ මොකද්ද මේ අයිස් ගහන්න පුරුදු වෙච්ච එකෙක් මේ අපේ ලංකාවේ විශේෂයෙන්ම කියන්නේ කුඩ්ඩෝ කියලානේ. ඔව්. දැන් ඔව්. මේ ඒ ඔව් ඔක්කොම ලඝු කරනවා කුඩ්ඩෙක් කියලා ඒකට ඒක යටතට. ඔව්. ඔව්. අපි දැන් හෙරොයින් කොකේන් ගැන කොහොම කතා කරත් මේ අයිස් වල දැන් අපි අලුතෙන් හොයාගෙන තියෙන දේ සහ අපි මේ වීඩියෝස් බලලා අපි දන්න දේනේ මේක මාස 2-3ක් ගහන්න පටන් ගත්තයින් පස්සේ ඒ මනුස්සයා වික්ටිම් කෙනෙක් වෙනවා මිසක් ඒ මනුස්සයාට ඕන වුණත් මේකෙන් එළියට එන්න බැරුව ඒ මනුස්සයා සෑහෙන අසරණ තත්යකට වත් වෙනවනේ. ඔව් ඒ කියන්නේ එතකොට බැහිකම කියන්නේ ඒක රෝගයක් හැටියට මිසක් ඒ කියන්නේ ඒක අර ඒ කියන්නේ එතනින් තෘප්තියක් ලබන ඒ කියන්නේ මුලදී එහෙම වෙන්න පුළුවන් බට ඒනට අර ඒකට ඇබ්බැහි වෙන්නේ අර ඒක ඇබ්බැහි වෙන ඒ කියන්නේ රෝගයක් ඒක. අන්න ඒකයි. මොකද අයිස් පළවෙනි දවසේ දැන් අර මම උඹට කිව්වා වගේ පාටි එකට ගියපුවාම කවුරු හරි එකෙක් වරෙන් මචං කියලා කරලා එක ෂොට් එකක් දෙන්න පුළුවන්. අපි තාතලකට ගහන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට ඒකේ ලැබිච්ච ආතල් එකත් එක්ක දෙවෙනි දවසේ අපි ගිහිල්ලා ගහන්න පුළුවන්. දෙවෙනි දවසෙත් අපි සල්ලි දීලා ගන්නේ නැහැ. අපිට පාටි එකට ගිහපුවාම කොහෙන් හරි සෙට් වෙනවා. දැන් ඊට පස්සේ තුන්වෙනි කාර ගැහුවෙන් පස්සේ අපි නොදැනුවත්වම මේකට හුක් වෙනවනේ. මොකද මේකෙන් එන ආතල් එක අපි අහලා තියෙන විදිහට, කියන්නේ ගහණියුන්ගෙන් අහලා තියෙන විදිහට සහ මේ ටීවී එකේ මේ අර මෙහෙන් අපි බලපුවාම YouTube එකෙන් බලපුවාම මේකෙන් හම්බෙන ආතල් එක වෙන මොකකින්වත් හම්බෙන්නේ නැහැ කියලා කියනවනේ. ඔව්. මාත් ඒක අහලා තියෙනවා. ඒ ඩෝපමින් හිට් එක රෂ් එක රෂ් ගොඩක් වැඩි කියලා. වැඩි කියලා. ඒ කියන්නේ ඕක ඒ කියන්නේ අනිත් ඒවා ඔක්කොටම වඩා වැඩි කියලා කියන්නේ. එතකොට ඒ හම්බෙන ආතල් එක ඊට පස්සේ වෙන එකකින් ගන්න බැරි වුණාම ඊට පස්සේ මූ නිකම්ම ඕකට හුක් වෙනවනේ. එතකොට මග ඕකේ පළවෙනි එක ගාන ලංකාවේ අයිස් ගණන්. එහෙම ලාභෙට හම්බෙන්නේ නැහැ. ලාභෙට හම්බෙනවා නම් ඒවා අනිවාර්යෙන් මේ කෙමිකලි මේවා කරලානේ තියෙන්නේ. ඔව් ඒක බාල කරලා නේ. ඒක බාල කරලානේ තියෙන්නේ. ඕවට පාවිච්චි කරන්නේ හොඳ ඒවා නෙමෙයිනේ. හොඳ මේ කෙමිකල් නෙමෙයිනේ. ඊට පස්සේ ඕවට මොනවද දාලා තියෙනවද දන්නේ නැහැ. ඊට පස්සේ මාසයක් දෙකක් මේ මිනිස්සයා ඕක පාවිච්චි කරායින් පස්සේ රිගාඩ්ලස් උගේ ස්ටේටස් එක ඊට පස්සේ ඉතින් ඌ වික්ටිම් කෙනෙක් ඊට පස්සේ ඌට ළමයි ඉන්නවද ඌට කොයිතරම් සෝෂල් රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවද මේ මොකද ජොබ් එක මොකද්ද අරකද මේකද කියන එක තව දුරටත් ඉතින් අර වැඩක් නැහැ. ඌ ඊට පස්සේ නිකම්ම අසරණ වෙනවා. ඊට පස්සේ ඌ ඒක දිගටම ගන්න ගත්තයින් පස්සේ ඊට පස්සේ තමයි අර චේන් එක කැඩෙන්නේ. දැන් එතනට එනකොට ඔය ඒක තමයි මම කියන්නේ අර අපි මේ සෝෂලි ඒ කියන්නේ මේක අර සෝෂල් රෙස්පොන්සිබිලිටි එකක් හැටියට එන්න ඕනේ. මොකද මේ මිනිස්සු වික්ටිමයිස් වෙන්න කලින් අපි ටක් ගාලා මේ අනිත් පැත්තට කරකව ගන්න. මං හිතන්නේ පළවෙනි මාසය ඇතුළත විතර අපි තේරුම් ගත්තොත් මං හිතන්නේ අපිට බේරගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මම දැන් ඔක කියන පොඩ්ඩක් කර අපි හොයලා බලනකොට තියෙනවා අර ඒගොල්ලන්ගේ මොකද ඔය චර්යාව ඒ කියන්නේ වෙනස් වීම අපි අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ඒ කියන්නේ හැමතිස්සෙම නිකන් හයි එනර්ජි එක හයි එනර්ජි ඊට පස්සේ මේ විද්‍රවල් එක ගොඩක් දරුණුයි. ඊට පස්සේ මේ මොනවද මේ එකපාරට weight loss එක කෑම අරුචිය weight loss එක ඊට පස්සේ මේ මොකද එක දිගට නිදා ගන්න නැති එක. ඒ කියන්නේ අර හයිපර් ඇක්ටිව් වෙලා එකපාරට ක්‍රෑෂ් වෙනවා.
ඔය ඔව්. දෙකත් එක්ක තියෙන මේකත් එක්ක විශේෂයෙන්ම තරුණ මේ ළමයි ඉන්න දෙමව්පියෝ තමුන්ගේ ළමයා මෙතන ඒ ළමයාට ගහන බනින එක ඒ ළමයා මොකද්ද කරේ කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. මෙතන ප්‍රශ්නේ ඒ ළමයාට මොකද මේක සමාජය හරි ක්‍රූවල්නේ. මොකද මේක මේ මොකද මේ මිනිස්සු බලන්නේ දැන් තමුන් වික්ටිම උඹට මතකනේ මචං ඒඩ්ස් කොහොමද ලෝකෙ ව්‍යාප්ත වුනේ කියලා. හුඟක් එවුන් තමුන්ට ඒඩ්ස් හැදුනහම ඊට පස්සේ තව 5-6 දෙනෙකුට ඒක දෙන්න තමයි try කරේ මුලදී. ආ. තාමත් මේක මේ ස්ටේජ් එකේ තියෙන උඹට මතක ඇති අපේ ලංකාවේ සිනමා හෝල් වල මේ නීතියක් තිබ්බා මේ එක මේ මොකද මේ ෂෝ එකක් ඉවරනයින් පස්සේ ඊළඟ ෂෝ එකට සීට් චෙක් කරන්න. මොකද මේ බ්ලේඩ් කටු මේ මොකද 60 කටු එහෙම මේ මොනවද මේ ෆිල්ම් හෝල්ස් ඇතුලේ ගහලා ගිහිල්ලා තිබ්බා. මේ අපේ ලංකාවේ. ඔව්. එතකොට මේ එතකොට ඒ කියන්නේ අර දැන් තමුන්ට එනවනේ මේක ගැන තරහක් දැන් තමුන්ට මේක තියෙන කියන තමුන් මෙතන අසරණ වෙලා තියෙන්නේ. එතකොට තව කෙනෙක්ටත් ඒක තියෙනකොට මොකද මතකනේ අර මේ 3 idiots එකේ scene එක මොකද මම ෆේල් වෙන එක නෙවෙයි මම අන්තිම වෙන එක නෙවෙයි scene එක උඹ පාස් වෙච්ච එකයි උඹ පළවෙනි වෙච්ච එකයි scene එක වෙන්නේ. ඔව් ඒ කියන්නේ සෙට් එකම පෙල්ලුණා නම් අවුලක් නැහැ. අවුලක් නැහැ. ඔව්. දැන් ඊයස්සේ දැන් එකෙක් ඉන්නවනම් ෂේප් වෙලා ඌවත් කොහොම හරි හුක් කරගන්න තමයි බලන්නේ. ඒ කියන්නේ ඒක හැටි. ඒක මතක් මනුෂ්‍ය ස්වභාවය. සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය. ඉතින් ඒක නිසා අර තමුන්ගේ ළමයි දැන් විශේෂයෙන්ම වයස අවුරුදු 22 23 ඔය තරුණ ළමයි රස්සාවල් වලට ගියපුවාම කීයක් හරි හම්බ කරගත්තාම පාටි එකකට යන්න නොදී ඉන්න බෑනේ. දැන් තියෙන පාටිස් මතන් එළියේ තියෙනවා. ඒගොල්ලෝ තරුණ ළමයි හැටියට යනවා. ගියපුවාම ඕකේ එකක් දෙකක් යනකොට දෙමව්පියෝ සහෝදරයෝ මේ පොඩ්ඩක් මේ විජිලන්ට් ඒ කියන්නේ පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න ඕනේ. දැන් අපි මේක මේ මොනවද මේ 22 නෙමෙයි මම හිතන්නේ 12 ඒ කාලේ වගේ නම් බලන්න කෙනක හෝමෝන් මාරු වෙන කාලේ නම් වගේ පොඩ්ඩක් ගහගෙන ඉන්න ඕන. මොකද එතකොට තමයි අර පොඩ්ඩක් නේ මද කිපීගෙන ඉන්න එක නේ. දැන් අර තාරුණ්‍යයට එනකොට අර අදහස් වෙනස් වෙනවා. ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න බලනවා. ඔව්. එතකොට තමයි බලන්න පුළුවන්. දැන් එතකොට දැන් මේ කවුද මේ ඔය මේ අපි ලංකාවේ අහලා තියෙන විදිහට සමහර සප්ලයර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ ඒ සප්ලයර්ස්ලාගේ ක්ලයන්ටේල් එකේ 90ක් විතර 90% විතර මොකද එයා රිලයබල් කියලා මේ ෆීමේල් කස්ටමර්ස්ලා ඉන්නේ. දැන් අද වෙනකොට ලංකාවේ මේ මොකද මේ ජෙන්ඩර් එකෙත් එහෙම ලොකු මේකක් නැහැ මේ ගෑනුද පිරිමිද කියලා. ගෑන් ළමයිනුත් පිරිමි ළමයි සාපේක්ෂව මේකට හුක් වෙලා ඉන්නවා සමහර ගෑන් ළමයි. ඔව්. පොතර මේ මුල් කාලේදී ඒක හොයන්න බැහැනේ මේක පාවිච්චි කරාද නැද්ද කියලා. ඒක මේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ මාත් මම අහලා තියෙනවා ඒ කියන්නේ ගෑනු ළමයි ඒක පාවිච්චි කරනවා වැඩි කියලා. ඒක තමයි. ඒක තමයි දැන් ලංකාවේ මොකද මේ මම දන්න මේ මිනිස්සෙක් මට කිව්වේ මේ කෙලින්ම ක්ලයන්ටේල් එකෙන් ඒ කියන්නේ ඩීලර්ගෙන් 80ක් 90ක්ම ගෑන් ළමයිලු එන්නේ ගන්න. මොකද කිසි ප්‍රශ්න නැතුව වාහනේ ඇවිල්ලා මේ අර මිනිස්සයා මේ කවදාවත් මේ අනවශ්‍ය විදිහට මැසේජ් කරන්න නැලු. මැසේජ් එක කරනවා නම් මෙහෙම බඩු තියෙනවා රයිට් ගන්න පුළුවන්. මෙහෙම කවදාවත් කාටවත් මේව කරලා නැහැ. දැන් ඕකේ දැන් සයිඩ් ඉෆෙක්ට්ස් අපි කියලා දෙන්න ඕනේ. සප්ලයි ඩිමාන්ඩ් මේ ට්‍රාන්සැක්ෂන් නැති තියෙන එක දෙන්න. ඔව්. තියනවා සල්ලි දුන්නා බඩු ගත්තා ගියා. ඒකයි අර දැන් හුඟක් වෙලාවට ඔය ඩීලර්ස්ලාගේ ප්‍රශ්නේ ඩීලර්ස්ලා අන්තිමේදී ඔය ගෑන් ළමයි එක්ක ඩීල් කරන්න ගත්තාම ඒගොල්ලෝ මේ ඔයා එනවද මේ ඔයාගෙන් සල්ලි ඕනේ නැහැ මම ඔයාලට දෙන්නම් අරක මේකද කියලා ඊට පස්සේ අර වෙන කතන්දර හැදෙනවනේ මේ ඩීලර්ගේ එහෙම කතන්දර නැහැ ඒකින්ද හරි රිලයබල් ඒකින්ද මිනිහා සෑහෙන ලොකු ගාණක් හොයාගත්තා මේ අවුරුද්දක් මේ බිස්නස් කරලා එතකොට මම දැන් අපි මේක අහන කට්ටියට අපි කියන්න ඕනේ නැහැ මේකේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද ඇයි මේක ගන්න ඕනේ නැත්තේ අරකද මේකද කියලා කියන්න ඕනේ නැහැ මොකද අයිස් කියන්නේ සම්පූර්ණ මේ 100% කෙමිකලි මේ ප්‍රොඩියුස් කරන ප්‍රොඩක්ට් එකනේ කොකේන් හෙරොයින් වගේ වලටත් එහා කොකේන් හෙරොයින් එහෙම නෙමෙයිනේ දැන් ගංජා ගත්තොත් ගංජා ඉතින් කොහොමත් මේ ස්වභාවිකයිනේ එතකොට දැන් මේක කෙමිකලි හැදුවෙන් පස්සේ මේක ගත්තයින් පස්සේ ඇඟ ඇතුලේ වෙන විපර්යාසය මම නම් ඇස් දෙකට දැකලා තියෙනවා මිනිස්සු මේ නිකන් මේ හොඳට අතපය මේ හොඳ මේ කිලෝ 75 80 මිනිස්සු කාටුන් වෙනවා මම දැකලා තියෙනවා මගේ ඉස්සර ඇස් දෙක ඉස්සර මාසෙන් දෙකේ නිකන් මේ
ඇඟ බැහැලා ඊට පස්සේ අර ඇස් යට කළු වෙලා ඇයි අර නිදාගන්නේ නැහනේ. ඔව් ඊට පස්සේ ආපුවාම හයිපර් ඊට පස්සේ එයා ඉන්නේ පුදුම මේ එයාත් ඉන්නේ අපහසුතාවයකින් කියලා පේනවා. අර අයිස් ගත්ත පැය දෙක තුනකට ඒ මනුස්සයා සන්තෝෂෙන් ඇති. ඒ වුණාට ඉතින් දිගටම අයිස් ගන්නත් බෑ. දවස පුරාවටම අයිස් ගන්නත් බෑ. ඊට පස්සේ ඒක තනිකර විඳවීමක් තියෙනවා. අනිත් එක අර ගන්න ප්‍රමාණය ඒ කියන්නේ ටික ටික වැඩි කරන්න වෙනවා ඒ අර ඒ අර හිට ගන්න. ඔව් ඒ එතකොට වෙන්නේ එක්කෝ සල්ලි වලින් අඩු වෙනවා ඒ කියන්නේ ඇඟට ඒක තරහා ගන්න බැරි වෙනවා දැන් මම කියනවා වගේ අර මේ අර මිනිහෙක් එහෙම දැකලා නේද මට මම දැකලා තියෙනවා අර මේ පවුල් එහෙම අප්සෙට් වෙනවා මොකද මේ ඔව්. යූස් කරන හින්දා ඒ කියන්නේ නෝ නිකම්ම ජංකී කෙනෙක් වෙනවා ඊට පස්සේ ඒක කෙලින්ම දැන් තාත්තා නම් ගන්න ඒක තාත්තා හෝ අම්මා නම් ගන්න ඒක ඩිරෙක්ට්ලි ළමයින්ට බලපානවා ඊට පස්සේ ළමයි එක්ස්පෝස් වෙනවා මේ ගොඩක් දේවල් වලට ඒක නිසා ඊට පස්සේ ඌ අන්තිමේදී ඩිවෝර්ස් වලින් මරණවල් වලින් අමුතු විදිහකටනේ ඕක මේ මොනවද කෙලවර වෙන්නේ ඊට පස්සේ මේ දැනට මේ අපේ ලංකාවේ තියෙන ප්‍රශ්නත් එක්ක ගත්තාම මේ ලංකාවේ දැන් ඇත්තටම තියෙන ප්‍රශ්නත් එක්ක මේ වගේ අලුත් දෙයකට ඔරොත්තු දෙන්න තරම් ශක්තියක් අපේ සමාජයට නැහැ. අපේ සොසයිටියකට නැහැ. අර මේ එහෙම උදව් කරන්න පුළුවන් තත්ත්වයක නැහැ මං දකින්න හැට කවුරුත් ඒ කියන්නේ හැමෝම ඒ කියන්නේ ආර්ථික පැත්තෙන්ද සමාජයේ පැත්තෙන්ද හැම පැත්තෙම තෙරපෙන හින්දා අර මේ වෙන මිනිස්සුෙකුට එහෙම උදව් ගන්න හැකියාවක් තියෙන ඇති බට් ඒකට බොහොම අතලොස්සක් හේන තමයි මට නම් තේරෙන්නේ. දැන් මොනවද දැන් ඇල්කොහොල් ඕල්රෙඩි ලංකාවේ ඇතුලේ ලොකු ප්‍රශ්නයක්නේ. ඇල්කොහොලිසම් ඉඳලා අපේ මිනිස්සු බර ගානක් ලෙඩ වෙලා මැරෙනවා. ඊට පස්සේ මොනවද මේ විශේෂයෙන්ම පොඩ්ඩක් අර පල්ලෙහා මේ ආදායම මට්ටමක් තියෙන මිනිස්සුන්ගේ මේ මොනවද රුපියල් 1500 2000යි මේ මිනිස්සු හම්බ කරන්නේ. ඒකෙන් රුපියල් 1000ක් 1500ක් තැබෑරුමට දීලා රුපියල් 500ක් ගෙදර අරන් එනවා. ඕක දැනට තියෙන ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක්. ඊට අමතරව මේ වගේ එකකුත් ආපුහම දැන් අයිස් වල ගාන ඔය ගාන නෙමෙයි. අයිස් ඔයිට වඩා ගොඩක් ගණන්නේ. එතකොට මේකට හොක්කුණයින් පස්සේ ඊට පස්සේ හොරකම වැඩි වෙනවා. ඊට පස්සේ වංචාව වැඩි වෙනවා. ඊට පස්සේ මොනවද මේ චීට් කරන්න බලනවා. ඊට පස්සේ ගෙදර තියෙන දුවගේ කරාබ් දෙක මේ විකුණන්න බලනවා. ඊට පස්සේ ගෑනුයි මිනිස්සේ හුඟක් වෙලාවට ආර්ථික අපහසුතාවයින්ද රණ්ඩු වෙන්න බලනවා. ඊට පස්සේ ඉතින් කොහොම හරි අර සමාජයේ ඉහළ ස්තරයේ ඉන්න අය කොහොම හරි රීහැබ් එකකට හරි ප්‍රයිවට් මේකකට හරි ඉන්ස්ටිටියුට් එකකට හරි දාලා එහෙම නැත්නම් රට ඇවල හරි මොකක් හරි කරලා ඒකට සොලියුෂන් එකක් හොයනවා. ඒ වුණාට අර අපි පුළුවන් තරම් බලන්න ඕනේ. ඒ කියන්නේ අපේ ගමේ ඉන්න අපේ මොනවාද ගෙදරට එන මිනිස්සු නැත්නම් අපේ කඩේ යන ත්‍රිවිලර් එකේ යන මල්ලිට හරි ගමන්නේ හැමතිස්සෙම මේකෙන් තව කෙනෙක්ව තේරෙනවා. තව කෙනෙක්ට දැනෙනවා නම් ඒකෙන් මේ පැත්තට කපන්න අපි මේක සමාජයේ පොඩි ට්‍රෙන්ඩ් එකක් හදනවා. හරිද? ඒ කියන්නේ දැන් ඇන්ටි අයිස් ට්‍රෙන්ඩ් එකක් අපිට හදාගන්න පුළුවන් නම් ඒ කියන්නේ අයිස් ගහන මේ එවුම පුළුවන් තරම් කන්ඩෙම් කරලා අයිස් සහ ඒ කියන්නේ මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය පොදුවේ කියන්නේ ඒක ඒ මනුස්සයාට ඒක ලෙඩක් කියලා දැකලා ඒ කියන්නේ ඒකට උදව් කරනවා මිසක් ඒ කියන්නේ ඒක ඒ මනුස්සයව කොන් කරලා පහත් කරලා අයින් කරලා සමාජයෙන් එහෙම වෙන් කරලා තියෙනට වඩා අපි ඒ කියන්නේ මොකද යාව ගොඩ ගන්න තියෙන එක විදිය තමයි ආයි සමාජයට ගන්න එක බට් හරි විදියට ගන්න එක. ඔව් ඒ කියන්නේ ඒ ඇවිල්ලා අයිස් ගහන අයට පොදුවේ අයිස් කියන ඩ්‍රග් එකට සමාජයේ පුදුම මේක වෛරයක් හදන්න ඕනේ. ඒ කියන්නේ අයිස් කියන එක ගණ්ඩෙම්ම කරන්න ඕනේ. ඒ කියන්නේ අයිස් ගන්න එපා. අයිස් කියන එක ගැහුවොත් ආපහු ඒ ගොඩේමක් නැහැ. අයිස් ගාලා හම්බෙන දෙයක් නැහැ. දැන් මචං ඇත්ත කිව්වොත් එහෙම යාළුවෙක් හරි ඔෆර් කරනවා නම් ඒ කියන්නේ කියන්නේ එක්කෝ උඹ කරනවා නම් මචං මම එන්නේ නැහැ ඒ පැත්තේ. ඔව් උඹ අයිස් ගන්නවා නම් මට එන්න දෙන්නේ නැහැ මචං. එක්කෝ මම පොලිසියට ගිහන හැම නැත්තම් උඹ පොලිසියට යන්න ඕනේ. එච්චරයි. ඔව් ඒක තමයි. අන්න ඒක. ඔව්. දැන් උඹට කොන්දක් තියෙන්න ඕනේ මචං. කවුරු හරි කෙනෙක් ඔෆර් කරපුවාම ඒක මූණට කියන්නේ මේ උඹ මාව මරපන් මීට වඩා හොඳයි කියලා. මොකද උඹ මේ මරන්නේ මාව තනියෙන් නෙමෙයි මගේ අම්මවයි මගේ තාත්තවයි මගේ ළමයින්වයි මගේ මොනවාද ගෑණිවයි මගේ ජොබ් එකයි මේ ඔක්කොම තමයි උඹ මරන්නේ.